ඔබේ ජීවිතයේ ඉලක්ක ප්‍රධාන ප්‍රමුඛතා 3කට වෙන් කරන්න පුළුවන්. ඒ ඔබේ අනාගත ඉතුරුම්, ඔබේ සෞඛ්‍ය රැකවරණය සහ ඔබේ පවුලේ මූල්‍ය රැකවරණය යනුවෙන්. හඳුන්වා දෙන AIA Save Smart ඔබේ සියලුම ඉතුරුම්, සෞඛ්‍ය සහ රැකවරණ අවශ්‍යතා සඳහා වඩාත්ම ගැළපෙන පරිදි සැකසූ ජීවිත රක්ෂණ විසඳුමයි. AIA Save Smart මගින් ඔබේ ඉතුරුම් අරමුදල ගොඩනැගෙන්නේ කොහොමද? ඔබ වාරික ගෙවිය යුතු වන්නේ වසර 3, 5, 7 හෝ 10 දක්වා පමණයි. ඒත් වසර 30ක් දක්වාම ඔබට රැකවරණය සැලසෙනවා. වාර්ෂිකව සාතික කරන ලාභාංශ මගින් ඔබේ අරමුදල අඛණ්ඩව වර්ධනය වෙනවා. වාර්ෂික මූලික වාරිකයෙන් 140ක් දක්වා ලොයල්ටි දීමනත් ඔබට හිමි වෙනවා. ඔබ කළ යුත්තේ නියමිත වේලාවට වාරික ගෙවීම පමණයි. ඔබේ සම්පූර්ණ කල්පිරීම් ප්‍රතිලාභය එකවර මුළු මුදලක් ලෙස හිමි කර ගැනීමට හෝ වසර 5 සිට වසර 30 දක්වා කාල පරිච්ඡේදයක් සඳහා මාසික ආදායමක් ලෙස එය ලබා ගැනීමටත් ඔබට පුළුවන්. ලාභාංශ වර්ධකය මගින් ඔබේ මාසික ආදායම වාර්ෂික ලාභාංශ අනුපාතයෙන් 30%ක අගයකින් ඉහළ නැංවෙනු ඇත. AIA Save Smart ඔබට රැකවරණ ප්‍රතිලාභ පිරිනමන්නේ කොහොමද? AIA Save Smart සැලසුමට ඇතුළත්ව ඇති රුපියල් මිලියන 50ක් දක්වා වූ ජීවිත ප්‍රතිලාභය ඔබට හිමිවන නිසා ඔබ අවාසනාවන්ත ලෙස මිය ගියහොත් ඔබේ ආදරණීයන්ට එම ජීවිත ප්‍රතිලාභය හිමි වෙනවා. ඔබට සහ ඔබේ පවුලේ ආදරණීයන්ට රැකවරණය සාතික කර ගැනීම සඳහා රැකවරණ ප්‍රතිලාභ රැසක් ඔබ කැමති පරිදි තෝරාගත හැකි. හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය, පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතා ප්‍රතිලාභය, වාරික ආරක්ෂණ ප්‍රතිලාභය සහ පවුල් ආදායම් ප්‍රතිලාභය. ඔබේ සහ ඔබේ පවුලේ ආදරණීයන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සාතික කර ගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබ කැමති පරිදි එකතු කරගත හැකි. අසාධ්‍ය රෝග ප්‍රතිලාභය ඔබ සහ ඔබේ පවුලේ ආදරණීයන් සඳහා ජාත්‍යන්තර රෝහල් වියදම් ආවරණයක් වන AIA Health Passport ප්‍රතිලාභය. ඔබේ කලත්‍රයාගේ රැකවරණය සාතික කර ගැනීමට කලත්‍ර ජීවිත ප්‍රතිලාභය, කලත්‍ර හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය සහ කලත්‍ර අසාධ්‍ය රෝග ප්‍රතිලාභයද ඔබට ලබාගත හැකි. ජීවිත රක්ෂණයට අමතරව AIA Save Smart වෙතින් මාර්ගගත වෛද්‍ය හමුවීම්, ඖෂධ බෙදා හැරීම්, ඇස් කණ්ණාඩි සඳහා වට්ටම්, දන්ත ප්‍රතිකාර සහ කායවර්ධන මධ්‍යස්ථාන සමාජිකත්වයන් සඳහා වට්ටම් ඇතුළු සෞඛ්‍ය සහ සුවතා ප්‍රතිලාභ රැසක්ද පිරිනැමෙනවා. AIA Save Smart දැන් ඔබේ අතේ නිසා බොහෝ දේ හිමි කර ගනිමින් ජීවිතය උපරිමයෙන් විඳින්න දැන් ඔබට පුළුවන්. වැඩි විස්තර සඳහා 0112 හෝ AIA Wealth Plan වරයා මූල්‍ය සැලසුම් විධායකවරයා අමතන්න.